ඔයාගේ බිස්නස් එක තාමත් එක තැනද. සේල්ස් වැඩි කරගන්න ඕනේ, බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ, එක්ස්පෝර්ට් මාකට් එකකට යන්න ඕනේ. ඒත් කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරිද? එහෙනම් 2026 දී ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වැදගත් වෙන මේ National SME Strategy Framework එක ගැන දැනගෙන ඉන්න එක වැදගත්. මේක බිස්නස් එකක් පටන් ගන්න තියෙන ෆ්‍රේම්වර්ක් එකක් විතරක් නෙමෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටවන්න, තරඟකාරීත්වයක් ඇති කරන්න, අපනයන වලට සූදානම් කරන්න වගේම රටේ SME ඉකෝසිස්ටම් එක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන කියන National Level Strategic Direction එකක්. ඒකේ තියෙන ප්‍රධානම කරුණු 5 ගැන දැන් අපි බලමු. අංක 1. Transformational Growth. බිස්නස් එකක් කරනවා කියන්නේ සරලවම සර්වයිව් වෙන එක විතරක් නෙමෙයි. ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරලා, බිස්නස් එක ස්කේල් කරලා, කම්පිටිටිව්නස් එක වැඩි කරලා, අවසානයේ එක්ස්පෝර්ට් රෙඩි බිස්නස් එකක් බවට පත් කරන එක තමයි මෙතන අරමුණ වෙන්නේ. ඒ වගේම සස්ටේනබිලිටි, සර්කියුලරිටි සහ ඉන්ක්ලූසිව් ග්‍රෝත් එක ගැනත් අවධානය යොමු කරනවා. අංක 2. ඉන්ටිග්‍රේටඩ් ඇප්‍රෝච්. බිස්නස් එකකට අවශ්‍ය සපෝට් එක වෙන වෙන තැන්වලින් එකිනෙකට සම්බන්ධ නැති විදියට ලැබෙනවා වෙනුවට ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුෂන්ස්, ප්‍රයිවට් සෙක්ටර්, ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් සහ අනිකුත් ඉකෝසිස්ටම් පාර්ට්නර්ස්ත් එක්ක එකතු වෙලා කෝඩිනේටඩ් සපෝට් සිස්ටම් එකක් හදන එක තමයි මේකේ අරමුණ වෙන්නේ. අංක 3. මාකට් ඔරියන්ටේෂන්. බිස්නස් එකක් ග්‍රෝ වෙන්න ට්‍රේනින් එකක් හරි ෆන්ඩින් එකක් විතරක් හරි ප්‍රමාණවත් නැහැ. ඇත්ත මාකට් ඔපචුනිටීස් අඳුනගෙන වැලියු චේන්ස් වලට සම්බන්ධ වෙලා දේශීය විදේශීය වෙළඳපොළවල් හා තරඟ කරන්න පුළුවන් අවස්ථා නිර්මාණය කිරීම තමයි මේ ස්ට්‍රැටජි එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. අංක 4. Entrepreneurial Society. ව්‍යවසායකත්වය කියන්නේ බිස්නස් ඕනර්ස්ලාට විතරක් සීමා වෙන දෙයක් නොවෙන්න ඕන. නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වමය මනසක් සමාජය තුළම වර්ධනය කිරීම තමයි මේ ස්ට්‍රැටජික් ෆ්‍රේම්වර්ක් එකේ අරමුණ වෙන්නේ. අංක 5. Outcomes and Impact. අවසානයේ ස්ට්‍රැටජි එකක වටිනාකම තීරණය වෙන්නේ ප්‍රතිඵල වලින්. ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වර්ධනය, ආදායම, අපනයන ප්‍රමාණය, සේවා නියුක්ති මට්ටම, තරඟකාරීත්වය සහ තිරසාර බව වගේ මිනුම්දඬු ලබා ගැනීම මේකෙදි සිද්ධ වෙනවා. හැබැයි මේ ස්ට්‍රැටජික් ඩිරෙක්ෂන්ස් කොහොමද ප්‍රැක්ටිකල් ලෙවල් එකට ගේන්නේ? ඒකට තමයි මේ ස්ට්‍රැටජික් පිලර්ස් 11ක් හඳුන්වා දීලා තියෙන්නේ. ටෙක්නෝලොජි and ඩිජිටල් ඉනේබල්මන්ට් හරහා SME වල ඩිජිටල් ඇඩොප්ෂන් සහ ප්‍රොඩක්ටිවිටි වැඩි කිරීම, ඉන්කියුබේෂන් and new business support හරහා නව ව්‍යාපාර ආරම්භ කිරීම පහසු කිරීම, market development and value chain integration හරහා market access සහ export readiness වැඩි කිරීම, access to finance and growth fund හරහා credit worthiness සහ growth financing සඳහා අවස්ථා වැඩි කිරීම වගේම entrepreneurial education and culture හරහා business knowledge, skills, entrepreneurial capabilities වර්ධනය කිරීම මේ අතරින් කිහිපයක්. ඉතින් මේ ෆ්‍රේම්වර්ක් එකේ අරමුණ තමයි බිස්නස් වල බැරියර්ස් අඳුනගෙන බිස්නස් growth, competitiveness සහ export readiness පැත්තට ගෙනියන coordinated system එකක් ගොඩනගන එක. දැන් ඔබට තේරෙනවා ඇති බිස්නස් එකක් පටන් ගන්න එක වගේම ඒ බිස්නස් එක නිවැරදි ඩිරෙක්ෂන් එකකින් ග්‍රෝ කරලා, ඩිවෙලොප් කරලා next level එකට ගෙනියන එක කොච්චර වැදගත් දෙයක්ද කියලා. ව්‍යාපාරික ලෝකයේ ඔබට වැදගත් මෙවැනි තොරතුරු ගැන දිගටම අප්ඩේට් වෙන්න BIS Advisor අපිව ෆලෝ කරලා තියාගන්න.